තෙරුවන් සරණයි. නාවලපිටිය ශ්‍රී ගෞතම සම්බුද්ධ යෝගාශ්‍රමය සහ සම්බුදු පියොම් YouTube නාලිකාව සංවිධානය කරන මෙම වන්දනා චාරිකාවේ දැන් අප පැමිණ සිටින්නේ ලංකාරාමයටයි. හොඳයි සාදු නාදයක් පවත්වන්න. සාදු සාදු සාදු. මේ විදිහට කියන්න. පංචමාර ජිතෝ නාතෝ පත්තෝ සංබෝධි මුත්තමං චතුසච්ඡං පඛාසේති මහාවීරන් නමාම්‍යහං යම්බෝ මැඩක වැඩ ඉඳිමින් පස්මරුන් පරාජය කළා වූ චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරන්නා වූ මහාවීරයන් වහන්සේ නමදිමි. සාදු සාදු සාදු. දැන් අපි පැමිණලා සිටින්නේ ලංකාරාම චෛත්‍ය රාජානන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා. විශේෂයෙන්ම මේ ලංකාරාම චෛත්‍ය කෘතගුණ සැලකීම වශයෙන් තමයි වලගම්බා මහරජුරුවන් විසින් ඉදි කරලා සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ශාසනයට පූජා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මෙහි ඉතිහාස කතා ප්‍රවෘත්තිය තමයි වලගම්බා රජුරුවෝ අර සොලි ආක්‍රමණ නිසා කන්ද උඩරටට පලා යනවා නේද? ඒ පලා යනකොට තමන්ගේ දේවිය, කවුද දේවිය? සෝමා දේවිය. සෝමා බිසව නෙවෙයි ඈ. සෝමා දේවිය. සෝමා බිසව කොහෙද? ඈ? ඔව් පොළොන්නරුවේ සෝමා බිසව කොහෙද? සෝමාවතිය. සෝමාවතිය. බලන්නකෝ මේක හැදිලා තියෙන විදිය. නෝනලාගේ නම් ටිකමයි දාලා තියෙන්නේ. සෝමාවතිය. මේක මේක මොකද්ද? ඒකත් අර නෝනාගේ නමනේ. මොකද්ද? ලංකා. අර තියෙන්නේ සෝමා දේවියට තව නමක් තිබ්බා. මොකද්ද? ලංකා කියලා. එතුමියගේ නම දාලා තමයි ලංකාරාමය. දුටුගැමුණු රජුරුවන්ගේ බිරිඳගේ නම දාලා තමයි මොකද්ද? ස්වර්ණමාලි. ස්වර්ණමාලි. අර තෙලඹු ගහේ හිටපු ස්වර්ණමාලිගේ කතාවකුත් තියෙනවා. හැබැයි බිරිඳත් ස්වර්ණමාලි තමයි. එතකොට වලගම්බා මහරජුරුවන් මොකද කරන්නේ? අර සොලින්ගේ බලපෑම් නිසා අශ්වකරත්තෙන් පැන යනකොට විශාල සේනාවක් පිටිපස්සෙන් පන්නගෙන එනවා. දැන් එතකොට මෙතන හිටපු රජතුමාගේ පතිනිය ලංකා දේවිය නැත්තම් සෝමා දේවිය ගැබ්බරව හිටියේ. මෙතුමිය කල්පනා කරනවා දැන් මම හින්දා රජතුමාට මේ වේගෙන් යන්නේ නැහැනේ. මොකද තාත්තා තමයි දරුවා ගැන, තාත්තා කෙනෙක් දන්නවා දරුවට තියෙන ආදරේ නේ. එතකොට දැන් මේ අම්මලා වුණත් දන්නවා මේ තමන්ගේ ස්වාමිවරු තමන්ගේ කුසේ දරුවා ඉද්දි මොනතරම් ආදරෙන් රැක බලා ගත්තද කියලා. අම්මා වගේම තාත්තටත් තියෙනවා ලොකුම කැක්කුමක් වේදනාවක් තියෙනවා. ඉතින් රජතුමා මොකද කරන්නේ? මේක වේගෙන් කරත්තේ ධාවනය කරන්නේ නැහැ. බිරිඳ ඉන්න හින්දා, දරුවා ඉන්න හින්දා. ඉතින් හැබැයි ඒ වෙනකොට දැන් සොලි සේනාව මොකද කරන්නේ? මේම හිතන්නේ නැහැනේ. හිතක් පපුවත් නැති හැඩිදෙලි දෙමළුනේ.
හිතප්පපුවක් නැති හැටි දෙන්දි දෙමළු. ඉතින් මෙයාලා මොකද කරන්නේ? වේගෙන් එනකොට දේවිය කල්පනා කරනවා මෙහෙම ගියොත් මම නැති වුණත් මේ රට ඉතුරු වෙනවා රජතුමා බේරුණොත් අන්න බලන්න ස්වාමි භක්තියනේ. ස්වාමියාට තියෙන ආදරේ ගෞරවය මොකද කරේ? සෝමා දේවිය කල්පනා කරා මේ කරත්තේ මමත් පිටින් ගියොත් රජතුමත් පරණයටපත් වෙනවා මමත් කොහොමද මැරෙනවා දෙන්නම මැරෙන එකෙන් ස්වාමියා බේරනවා කියලා ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව කරත්තෙන් පැන්න බිමට. හරියටම මේ චෛත්‍යය තියෙන්නේ අන් ඒතන. කරත්තෙන් බිමට පැන්න ඊට සොලි ග්‍රහණයට අරගෙන දේවිය ඝාතනය කළා. රජතුමා කන්දවුරු රටට පලා ගියා. පසුව සේනා සංවිධානය කරගෙන ඇවිල්ලා සොලින් පළවා හරලා ලංකාද්වීපේ එක්සේසත් කළා. එක්සේසත් කරලා දැන් තමන් රජ වුණත් අර තමන්ගේ ප්‍රිය භාර්යාවගේ තිබ්බ ආලය නැති වෙන්නේ. මොකද මිනිහවත් දකින්න ලැබුණේ නෑ. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරලා දුන්න තමන්ගේ ප්‍රාණය කැප කරලා නේද? දැන් ඒ වගේ බිරින්දෑවරු එදත් හිටිය අදත් ඉන්න අපේ බුදුහාමුදුරුවන් එක්ක සංසාරේ එකටම ආපු යසෝදරා. දැන් අපි අර මොකද්ද වැලන්ටයින් දවසේ කවුද ගැන කියන්නේ? කවුරු ගැන කියන්නේ? කියනවා නේද දෙන්නෙක් ගැන? ඈ? කියනවනේ? ඔව්. හැබැයි දැන් කවුරුවත් කියනවද වලගම්බා රජුරුවන්ගේ සහ ලංකාදේවියගේ ආදරේ එහෙම එකක් තිබ්බේ නැත්තම් පණේද එහෙම? තෝත් මරාගෙන මැරෙනවා කියන කාලයක් නේද අද? අන්න බලන්න තමන්ගේ ජීවිතේ කැප කරා. මොකද දැනගත්තා මේ උත්තමයා හිටියොත් මේ රටත් හදනවා. ඒ විතරක් නෙවෙයි බුද්ධ ශාසනයත් හදනවා. මොකද ස්වාමියා කවුද කියලා හරියටම භාර්යාව අඳුරගෙන තිබ්බා. ඒ නිසා ගමනට බාධා කරේ නෑ. බුදු සසුන සුරක්ෂිත කිරීම සඳහා අනාගතයේ මහා සෑයක් ඉදිකිරීම සඳහාත් බොහෝ ශාසනික සේවයේ සඳහාත් රට එක්ෂේසත් කරලා නැවත පාලනය කිරීම සඳහා තමන්ගේ ස්වාමියාගේ ජීවිතේ රකින්නට තමන්ගේ ජීවිතය බිලි කරලා මේ ස්ථානෙන් පැන්න. පසුව රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ තමන්ගේ සෙනෙහිබර භාර්යාව සිහිපත් කිරීමට තමයි මේ ස්ථානයේ මේ පීඨයක් තුල ගණ්ඨාකාරව මේ චෛත්‍ය මේ ස්ථානයේ වලගම්බා මහරජුරුවන් විසින් හදලා නිර්මාණය කරලා තිබෙන්නේ. වට්ටගාමිනී නිරුඳුන් විසින් තමන්ගේ ස්වකීය දේවිය සිහිකොට තමයි මේ චෛත්‍යය ඉදි කරලා තියෙන්නේ. මේකට තව නමක් කියලා තියෙනවා සෝමාරාමය කියලාත් කියනවා මේකට. ලංකාරාමේ නැත්නම් සෝමාරාමේ. එහෙනම් ලංකාරාම මහා ස්තූපයට චෛත්‍යයට මේ ඔක්කොම අපිට විශාල වෙන හින්දා තමයි අපි මහා ස්තූප කියන්නේ අසම සම නිසා. එහෙමනම් ලංකාරාම චෛත්‍යයට අපගේ নমස්කාරය වේවා. අපගේ ජීවිතයේද පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. Namo tassa